හලෝ කොහොමද ඔයාලට? අද මම හදාන යන ලොකු පුංචි අපි හැමෝම ආස කරන බවුන්ටි. අපි කඩින් ගෙන මෙන්න මේ බවුන්ටි එක දැක්කොත් දැන් ඔයාලට රස මතක් වෙයි. පාසල් නිවාඩු කාලේ හින්දා පුංචි පබාලටත් මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන දේවල් අපේ ගෙවල් වල තියෙනම දේවල්. කඩේ ගිහින් ගේන්න තියෙන චොක්ලට් විතරයි. බොහොම ලේසියෙන් ගොඩක් රසට හදාගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා ගාගත්ත පොල් ග්‍රෑම් 150. ඊළඟට සීනි මේස හැඳි 3, තෙල් මේස හැඳි 1. මේ තියෙන්නේ මම පොඩියට කඩාගත්ත මිල්ක් චොක්ලට් ග්‍රෑම් 100. ඔයාලට ඩාර්ක් චොක්ලට් ගන්න උනත් පුළුවන්. හැබැයි මිල්ක් චොක්ලට් ගන්න තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඊළඟට කිරි පිටි මේස හැඳි 3. මම ගත්තේ හයිලන්ඩ් පිටි. ඔයාලා කැමති සුදු පිටි වර්ගයක් ගන්න. අවසාන වශයෙන් සාමාන්‍ය වතුර මිලිලීටර් 50. ඔය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ දේවල් මතක තියාගන්න අවශ්‍ය නැහැ. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ඇඩ් කරලා තියන්න. ඔයා රෙසිපි ෆලෝ කරන කෙනෙක් නම් ඔයාලට ඉතින් විස්තර ගන්න පුළුවන්. හරි, මුලින්ම අපි ලිපේ තියාගන්න පුළුවන් භාජනයකට මුලින්ම සීනි ටික එකතු කරගන්නවා. ඊළඟට ඒකටම අපි කිරි පිටි එකතු කරගන්නවා. දැන් මේ දෙක ටිකක් හොඳින් කවලම් කරගෙන ඊළඟට අපි ගත්ත වතුර ටික දාලා මේක හොඳට දිය කරගන්නවා කැටි ගැහෙන්නේ නැති වෙන විදිහට. මේ දේවල් හරියට මේ විදිහට ගත්තොත් ඔයාලට වරදින්න නැතුව මේක හදාගන්න පුළුවන්. වතුර වැඩි කරගන්න එපා. මිලිලීටර් 50 හරියටම මැනලා අරගන්න. හරි, මේක හොඳට දිය කරගත්තට පස්සේ දැන් තමයි ඔයාලා ලිප ඔන් කරගන්න ඕනේ. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. අඩු ගින්දරේ මේක ටිකක් රත් කරගන්න. ඒ රත් වෙන අතරතුර මේක නොනවත්වා හොඳින් හැඳි ගන්න ඕනේ. ටික වෙලාවක් යද්දි බුබුලු දාන්න ගන්නවා. එතකොට පුළුවන් අපිට ලිප ඔෆ් කරලා මේක බා ගන්න. මේ තමයි අපිට අවශ්‍ය ප්‍රමාණය. කිරි එක අවශ්‍ය ප්‍රමාණයට රත් වෙලා තියෙනවා. මේ වෙලාවෙදි මම ලිපෙන් අයින් කරලා දැන් මේක නිවෙන්න තියාගන්නවා. කිරි එක නිවෙනකන් අපි පොල් එකේ තෙත ගතිය අඩු කරගන්න ඕනේ. ඊළඟට පිරිසිදු භාජනයක් අරගෙන පොල් ටික අපි එකතු කරලා බොහොම අඩු ගින්දරේ මේක ටිකක් රත් කරගන්න ඕනේ. මේකට අපි කියන්නේ පොල් වදිනවා කියලා නෙමෙයි. අපිට ඕනේ පොල් වල තියෙන තෙත ගතිය අඩු කරගන්න. ඒ නිසා බොහොම අඩු ගින්දරේ මේක ටිකක් රත් කරගන්නවා. මේ ගින්දර වැඩි වුණොත් පොල් වල පාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ගින්දර අඩුම කරලා තමයි මේ වැඩේ කරගන්න ඕනේ. මේ වැඩේ ඔයාලට ටිකක් වෙලා යනවායි කියලා හිතනවා නම් අපිට වෙළඳපොලෙන් ගන්න තියෙන ඩිස්කේටඩ් කොකනට් පැකට් එකයි මිල්ක් මේඩ් එකකුයි අරගත්තා නම් මේ වැඩේ කරගන්නත් පුළුවන්. හැබැයි රස අතින් මේ තරම් රස ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා පුළුවන් නම් ගෙදරම පොල් ගාලා මේ වගේ ලිපේ තියලා රත් කරගන්න එක ගොඩක්ම රසයි. හරි, මම දැන් පොල් එකත් ලිපෙන් බාගත්තා. බලන්නකෝ එළුණාට පස්සේ පොල් එකේ තියෙන සද්දේ. ඒ සද්දෙටම දෙවෙනි නෑ කුරුල්ලන්ගේ සද්දේ. දැන් අපි නිවෙන්න තියාගත්ත කිරි එක පොල් එකට එකතු කරගන්නවා. දැන් ඉතින් අත සෝදලා වේලගෙන මේක අනාගන්න තමයි තියෙන්නේ. මේ වගේ ඩෝ එකක් හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් රවුන්ඩ් ෂේප් හරි බවුන්ඩ් ෂේප් හරි හදාගන්න. දැන් ඉතින් වෙලාව අරගෙන බොහොම සංසුන්ව මේ ෂේප් එක හදාගන්න තමයි තියෙන්නේ. මම ඉතින් ගෙදර ආහාරයට නිසා වෙනලා ගත්තේ නැහැ. හැබැයි ඔයාලට ලස්සනටම වැඩේ කරගන්න ඕනේ නම් කාට හරි පිළිගන්නවන්න තියෙනවා නම් කප් එකකින් මැනලම ගන්නත් පුළුවන්. එහෙම වුණොත් එක ගානටම ඔයාලට ඔක්කොම හදාගන්න පුළුවන්. ඊළඟට ඔයාගත්ත චොක්ලට් ටික පොඩියට කපාගෙන මයික්‍රෝවේව් එකේ හරි ඩබල් බොයිල් මෙතඩ් එකකට හරි වදිය කරගන්න ඕනේ. මේ තිය කරගන්න අතරතුර ඔයා තෙල් මේස හැන්ද එකතු කරගන්න ඕනේ. හැබැයි ඔයා ඩාර්ක් චොක්ලට් එකතු කරගන්නවා නම් කිරි පිටි තේ හැන්දයි සීනි තේ හැන්දයි තිය කරගෙන මේකට එකතු කරගන්න ඕනේ. මේ වගේ පදමට අපි චොක්ලට් එක හදාගත්තට පස්සේ අපිට පුළුවන් බවුන්ටි ටික මේකේ ඩිප් කරගන්න. බොහොම නිවිසනසිල්ල කරන්න ඕනේ වැඩක් තමයි මේ තියෙන්නේ. ඔයාට මේක ෆ්‍රිජ් එකේ දාලා රස බලන්නත් පුළුවන්. එහෙම නොදැම්ම කියලා ගැටලුවකුත් නැහැ. ටික වෙලාවක් යද්දි මේ චොක්ලට් ටික ගල් වෙනවා. මමත් ෆ්‍රිජ් එකේ දැම්මේ නැහැ. ටික වෙලාවක් යද්දි නිකම්ම සෙට් වුණා. හැබැයි ෆ්‍රිජ් එකට දැම්මොත් අපිට මේක තව ටිකක් තික් ගතියට ගන්න පුළුවන්. මේ තමයි මගේ කොකනට් බවුන්ටි වල අවසානය. මා ළඟ වයිට් චොක්ලට් ටිකක් තිබුණ නිසා ඒ ටිකත් මම එකතු කරගත්තා. ඔයා ගාව කජු ටිකක් තිබුණොත් ගොඩ කරලා චොක්ලට් එකටම එකතු කරගන්න. එතකොට තවත් රසයි. ඉතින් ලොකු වේදමක් නැතුව ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් මේ රෙසිපි එක අනිවාර්යෙන් ඔයත් try කරලා බලන්න. අදට බලන රසගුණ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් මේ බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.